විනාඩි 5ක් අරගෙන අපි යාන්ත්‍ර විද්‍යාවේ තරල ගති විද්‍යාව, ඒ කියන්නේ බර්නූලි ගාන ගොඩ දාගමුද. මේ ගාන හදන්න නම් ඕගොල්ලෝ දේවල් තුනක් දැනගන්න ඕනේ. එක තරල පිළිබඳව තියෙන මූලික දැනුම සහ දෙවෙනි එක සන්තතිකතා සමීකරණය, තුන්වෙනි එක බර්නූලි ප්‍රමේය. ඕගොල්ලෝ මේ 2යි 3යි නම් දන්නේ නැති. හැබැයි තරල ගැන තියෙන මූලික දැනුම සමහරක් විට නැතුව ඇති. අපි බලමු මුලින්ම ඒක. ඒකට තරල ගැන කතා කරොත් තරල කියලා අපි කතා කරන්නේ ද්‍රව සහ වායු ගැන. සහ එතකොට මම දුෂ්‍රාවී සහ දුෂ්‍රාවී නොවන විදිහට තරල බෙදා ගන්නවා. දුෂ්‍රාවී කියන්නේ ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා නම් එම තරලයට අපි දුෂ්‍රාවී තරලයක් කියලා කියනවා. සහ තරලයේ තුල මේ ඝර්ෂණ බල ක්‍රියාත්මක නොවෙනවා නම් අපි ඒ තරලයට දුෂ්‍රාවී නොවන තරලයක් කියලා කියනවා. එතකොට අපි තෝරගන්නේ දුෂ්‍රාවී නොවන තරල. ඒ කියන්නේ ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දුෂ්‍රාවී නොවන තරල යටතේ සම්පීඩ සහ අසම්පීඩ කියන තරල වලට බෙදාගෙන එකකින් අසම්පීඩ තෝරගන්නවා. අසම්පීඩය කියන්නේ පීඩනයක් යටතේ පරිමාව වෙනස් නොවෙනවා නම්. හරියට ඔයා වතුර බෝතලයක් පුරවලා, ප්ලාස්ටික් වතුර බෝතලයක් පුරවලා ඒක කම්ප්‍රෙස් කරාට ඒකේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියන අයිඩියා එක. එතකොට අපි තෝරගන්නේ අසම්පීඩ තරල. ඒකිනුත් සමජාතීය සහ විෂමජාතීය විදිහට අපි බෙදා ගන්නවා. ඒකිනුත් සමජාතීය තමයි තෝරගන්නේ. සමජාතීය විෂමජාතීය තේරුම් ගන්න ලේසි. සමජාතීය කියන්නේ ද්‍රවය තුල හැම වෙලාවෙම හැම තැනකම ඝනත්වය එකම නම්. ඝනත්වය වෙනස් වෙන්නේ නැත්නම් නැත්නම් අපි ඒකට කියනවා සමජාතීය තරලයක්. එතකොට මේ පාඩම රේන්ජ් එක පරාසය අඩු වෙමින් එනවා. ඔයාලට තේරෙන්නේ නැති තරල වලින් දුෂ්‍රාවී නොවන තරල වලට ආවා. එතනින් අසම්පීඩ තරල තෝරගත්තා. ඒකිනුත් සමජාතීය තරල තෝරගත්තා. සමජාතීය තරල වලත් අපි තරල ප්‍රවාහය, ඒ කියන්නේ ඒ තරලයේ ප්‍රවාහ වෙන විදිහ අනුවත් තව කොටස් කීපයකට බෙදලා මේ රේන්ජ් එක, මේ පරාසය ගොඩාක් අඩු කරගන්නවා. ඒක තුල තමයි මෙතනින් පස්සේ පාඩම කතා කරන්නේ. එතකොට ඒක යටතේ සමජාතීය තරල යටතේ අනවරත සහ අනාකූල තරල තෝරගන්නවා. අනවරතයි කියලා කියන්නේ තරලයක යම්කිසි ලක්ෂයක ප්‍රවේග දර්ශකයේ කාලයත් සමග වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒ තරලයට කියන අනවරතයි කියලා. එතකොට අනාකූලයි කියන්නේ ඒ තරලයේ ගමන් කරන පතේ ගැන අදහසක්. එතකොට බොහෝ විට අනවරත තරලයක් අනාකූල තරලයක් වෙනවා. හැබැයි එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා අපි තෝරගන්නේ අනවරත අනාකූල තරලයක් කියන එක. මොකද අනාකූල ආකූල තරලයක් බවට පත් වෙන්න තියෙන්නේ. ඔයා දන්නද ටැප් එකක් හිමීට ස්ලෝලි යනවා සහ වේගෙන් ඇරියාම ආකූල ප්‍රවාහයක් බවට පත් වෙනවා. එතකොට අපි ඔන්න ඔය විදිහට තරලය පරාසය අඩු කරමින් ගොඩක් දේවල් අයින් කරගෙන ඊටාම කෙටි පරාසයක් ඇතුළට මේ තරල ගති විද්‍යාව තෝරගන්නවා. ඒ කියන්නේ තරල දුෂ්‍රාවී නොවන තරල වලට ගෙනහලා ඒකේ අසම්පීඩ සමජාතීය අනවරත අනාකූල ප්‍රවාහයක් තුල සිද්ධ වෙන දේවල් තමයි අපි මෙතනින් යටතේ කතා කරන්නේ. අපි බලමු එහෙනම් සන්තතිකතා සමීකරණය කියන්නේ මොකක්ද කියලා.